බලන්න ඔහොම තියාිනකොට කැක්කුම අඩු වැඩි වෙනවද කියලා. තුවාලට දැවිලා. තුවාලට දැවිලාවද? ඔහොම ඉවසන් ඉන්න මේක කොහොමත් කැක්කුම අදිනකොට දනවා හරිද? කැක්කුම විස දෝෂ තමයි අදින්නේ තේරෙනවද? ඉවසාගෙන ඉන්න. දෙයි හැමදෙන්නේ අවසරයි සියලු විස දෝෂ අදින්න අවසරයි. මේක දැන් කොච්චර කල්ද? මාස 3ක්. මාස 3ක්. විතු ලී කැලවල තියක් වෙයි. ලී කැලක දිච්ච. ලී කැලවල ඉස්පිතාලෙ ගියා කැපුවා. ඔව්. අපා ප්ලේනර් වැඩ කරන්නේ නැතුව ඒක ඔපරේෂන් එකක් කළා. ඔව්. නාට දැම්මා. ඔව්. වාට ගන්නවා බේත් දැම්ම බෑ කිව්වා. ඔව් බෑ කිව්වා. එතකොට මේ හොස්පිටල් එකේ නැතිලා හිටියේ නැද්ද? නුවර හිටියේ. නුවර හිටියේ? නුවර හිටියා වරකපුල හිටියා. ඔව්. දෙකේම හිටියද? නුවර තමයි ඔපරේෂන් එක කළේ. තුවාලට දාව කැක්කුම්. උතුම් දෙයි හැමදෙනේ අවසරයි ওই ස්ථානයේ තියෙන සියලු විස දෝෂ සම්මුස දෝෂ සියලුම දෝෂාන්ත කරන් සියලු බන්ධන කඩාගෙන සියල්ලම ওই දෙහි ගිඩියට අදින්ට අවසරයි. උතුම් දෙයි හැමදෙනේ අවසරයි අදින්ට කැක්කුම එනව නේද? මොටවතුර කැපදලින්ද? දනවද? එහෙම ඉවසාගෙන ඉන්න. එහෙම තමයි ඇදෙන්නේ විස ඔක්කොම ওই දෙහි ගිඩියට ඇදෙනවා. ඇගිලිත් එක දනවද? දැන් ওই දෙහි ගිඩිය ගාවට දෙහි ගිඩිය තියෙන තැන කැක්කුම අඩුද වැඩිද? අහකට ගන්නද? එපා ඔහොම තියන් ඉන්නවා දෙහි ගිඩිය. මට විස්තර කිව්වහම ඇති. පොඩ්ඩක් තියෙන වටේ. ඔව් වටෙන් තියෙන මං කියන්නේ දෙහි ගිඩිය තිබ්බද කැක්කුමයි කියවනේ ඉස්සල්ලා. දැන් නැහැ. දැන් එතන නැහැ. දැන් කොහෙද කැක්කුම තියෙන්නේ? එතන පල්ලට ගන්නව දෙහි ගිඩිය. දැනෙනවද ඇදෙනවද? ඔව් තුවාලේ බලන්න. තුවාලේ දැනව වැඩි වුණානේ. ඒ විස එහෙම ඇද්දේ නැත්තම් මහත්තයා ඔක හරියන්නේ නැහැ. ඒකේලා තුවාලේ හොඳ වෙන්නේ විස ඇදෙන්න ඕනේ. ඇඟිලිත් එක්කමයි. කැක්කුම වැඩි වුණා නේද? කොහොම හිරිලා තියෙන්නේ දැන්. ටික ඇදෙනවා සියල්ල ඇදෙනවා. ඉවසාගෙන ඉන්ටයු නැත්. දැන් මේ හරියේ කැක්කුම මොකද? නෑ එච්චර. මේ හරිය අඩු වුණාද? දැන් කොයිද තියෙන්නේ? මේ තුවාලේ තියෙන පැත්ත. තුවාලේ තියෙන පැත්තට යන්න. තුවාලේ තියෙන පැත්තේ තියන්නකෝ. අයින් කරලා ගන්නද? අයින් කරලා ගන්න. ඔය කැක්කුම තියෙන තැන තියන්න. දැන් තුවාලේ හැබැයි කැක්කුම. තුවාලේ එතනින් තියන්න. ඒ ළඟින් මේ හරියින් ඔය. දැන් මොකද කැක්කුම? ඒක නේ දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. කැක්කුම වෙනසක් වෙනවද? දැන් මම ඇවිල්ලා දැන් එනව නේද? මේ ඇඟිලි. ඇඟිල්ල කොතනින් දෙන්නේ කැක්කුම? මේ පොඩි ඇඟිලි. එහෙනම් ඇදෙනවා ඇති හැට ඒකයි. ඔතන තියන් ඉන්න. තුවාල කොයි පැත්තෙන් දාන්නේ? මේ පැත්තේ දෙපැත්තේ තියෙන තුවාල දෙක. ඇඟිලි දානවා ඇඟිලි. ඇඟිලි වල කොයි හරියෙන් දෙන්නේ කැක්කුම වැඩිපුරම? පොඩි ඇඟිලි හතරම රිදෙනවා. වැඩිපුරම රිදෙන්නේ කොතනද දැන්? පොඩි පැත්ත. පොඩි පැත්ත එතනින් තියාගන්න දෙහිගිරිය. එතනින් තියාගන්න. දැන් මොකද රිදෙන එක? දැන් නැද්ද? අතන තිබ්බහම මෙතන රිදිල්ල එන්නේ. ඔව්. එන එතනින්ම තියන්න එතනින්. දැන් මොකද? දැන් නෑ. දැන් නැද්ද? දැන් මේ මෙත් ගාල පොඩ්ඩක් රිදෙනවා. එහා පැත්තෙන්ද දැන් රිදෙන්නේ? කොයි පැත්තෙන්ද? ඒ හරිය උඩ හරියෙන් තියාගන්න. දැන් මොකද? ඕම ආයෙත් ඇඟිල්ල දානවා. ඇඟිල්ල දනවද? ඒකතු වෙච්ච අය ඇදෙන්නේ. එහෙනම් ඇදෙනවා ඒකයි ඈ. තුවාලේ පොඩ්ඩක්. ඔහොම අල්ලන් ඉන්න. දැන් අර පෙර තිබ්බ ලොකුම කැක්කුම තව තියෙනවද? දැන් නම් ඇඟිල්ල නැතුණා කැක්කුම. ඇඟිල්ල නැති වුණා. ඒ තුවාලේ දානවා. තුවාලේ දානවා. ඒ වටේම තියෙන විස ඔක්කොම ඇදෙනවා දෙහි ගෙඩියට ඒකයි. බලන්න මම මේක අදිනකොට ඔයාට මොකක්ද දැනෙන වෙනස කියලා ඈ. පොඩ්ඩක් රත් වෙනවා තුවාලේ පොඩ්ඩක් දානවා. රත් වෙනව දැනෙනව නේද? ඒ බුලත් කොලේ ගිහිලා ඉවරනහම මට කොහොමද දැනෙන්නේ? සනීපයක් වගේ දැනෙනවා. සනීපයක් වගේ දැනෙනවා. රත් වෙනවද කොහෙද යන්නේ? මේ මෙටි රත් උනේ. මේ ටික රත් වුණා ආයේ රත් උන්නේ නැහැ. ආයේ මේ මෙටි රිදුනා මේ තුවාලේ. පැත්තෙන් යටින් එකක් තියන්න. යටින් ගන්න ඕනද? දානවා. කොහෙද දන්නේ? තුවාලේ ටිකව දානවා කකුලට දානවා. මේ මෙතන තුවාලේ දානවා. දැන් මෙතන නම් ගෙදෙන වගේ දානවා මෙතන දානවා රත් වෙලා වගේ. ඒ රත් වෙලා ඇදෙන්නේ විස තමයි ඇදෙන්නේ. බුලත් කොලේ කොලින් කෝකද රත් වෙලා තියෙන්නේ? යට කුලේ. යට කොලේ රත් වෙලා තියෙන්නේ. උඩ කොලේ ගාව උඩ කොලේ ප්‍රාව රත් වෙනවා නිකන්. වැඩිපුර ඇදෙන්නේ කොයි කොලේද? යට කුලේ.
අර ගාවින් පල්ලට ඇදෙනවද දැනෙනවද? නිකන් මේ තමයි. ඇගිලි හරි දැන් මොනවද දැනෙනවද? මේක නිකන් ගැක්කුම තිබ්බ දැන් නැහැ. බලන්නකො ඉස්සලා මේ වලු කරේ නැමුන්නේ නෑ. වලු කරෙන් දැන් වෙනසක් තියෙනවා බලන්න. මේ පොඩ්ඩක් හෙල්ලුවා නැහැ. හෙළුනේ වන්නේ දැන් හෙල්ලෙනවා. මේ ඇගිලි? හෙල්ලන්න ඕනේ නැතුව තිබ්බේ. ඔව්. දැන් ඔන්න මේ මිටි තමයි හෙල්ලෙන්නේ. නැත්තම් තුන. දැන් මේ හරි හෙල්ලෙනව නේද ඇගිලි?